A new journey සිංහල novel reading YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. කතාවට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි කතාවට යමු. සිතාරාගේ පොහොනවීම අවසන් වූයේ අයව ලෙඩාවට පත් කරමිනි. මිතුරන් තිබෙන අයට පොහොනවන්නට දී පොහොනවීම ශාලාවෙන් පිටතට වී කාලය ගත කරන්නට විය. මිතේෂ් නැතින් සමග පැමිණෙන්නේ ඔය අතරේය. මිතේෂ් අයියා කොණංගි තාරා ඇතුළේ තාම ප්‍රැක්ටිස් කරනවද? නෑ දැන් ඉවරයි. චේන්ජ් කරනවා මං හිතන්නේ. මං ගිහින් බලලෙන්න. මිතේෂ් පොහොනවීම ශාලාවට ගිය අතර නිතින් මිතුරන් තිදෙනා සමග සුන් ගන්නට විය. මිතේෂ් යන විට සිතාරා ඇඳුම් මාරු කරගෙන ඇයගේ බෑගය සූදානම් කරමින් සිටියාය. මිතේෂ් නිහඬවම ගොස් ඇයගේ බඳ වටා දෑති අවමේ ඇයගේ ගෙලට කෙටි සිපුමක් ලැබුවේ සිතාරා ඒ ස්පර්ශය හමු වී ගැසී යන විටය. මොකෝ? බය වුණාද? කොයි වෙලාවද ආවේ? මේ දැන් කිව්වෙත් නෑ එනවා කියලා. මං හිතේ කෝල් එකක් දැන් ඉවර වෙලා. මං නොකියම ආවා මගේ ස්වීට් වයිෆ්ව සර්ප්‍රයිස් කරලා මේ වගේ චුට්ටක් හොරතල් කරන්න බලන්න. මහන්සිද මැනික? ටිකක්. ඒ දැන් හරි. ඔය ආවනේ. එහෙනම් මං ඉතුරු ටිකත් යවන්නද යන්න කලින්? ඇය නිහඬය. ඇයගේ නිහඬතාවය තේරුම්ගත් ඔහු නැවතත් ඇයගේ ගෙලට බර වූයේ කිසිදු කතාවක් නොමැතිව හරි සීරුවටය. තේෂ් කවුරු හරි එයි. මිතේෂ්ට ඇය පවසන කිසිත් ඇසෙන්නේ නැත. ඔහු සිත්සේ ඇයගේ ගෙල සහ සවන අතර දඟ කරමින් සිප ගන්නට විය. සිප ගන්න අතරේම ඇයගේ ටී-ෂර්ට් යටින් ඇයගේ නිරුවත් උදරය ස්පර්ශ කරන ඔහුගේ අකීකරු අතැඟිලි උදරය පුරාම ගෙන යන්නේ එම ස්පර්ශයෙන් සිතාරාට කිතයක් දැනෙද්දීය. විනාඩි කිහිපයකට පසු ඔහු ඇයගෙන් මිදුනේ ලෝභකමකිනි. අතාරින්න හිතෙන්නෙම නෑ. මුළු දවසම ළඟට වෙලා කිස් කර කර ඉන්නමයි හිතෙන්නේ. හරිම නෝටි ළමෙක් වෙලා. ඒ කියන්නේ මං නෝටි. ඇයි යකෝ මං කිස් කරන්නේ මගේ වයිෆ්නේ. එහෙම කිස් කරලත් මට අහගන්න ඕන කතාව බලපන්කෝ ඉතින්. හරි කමක් නෑ. ආයෙ මං කිස් කරන්න නැතුව ඉන්නම්කෝ. එතකොට හරිනේ. අනේ නෝටි වුණත් ඔයා නයිස් නේ. එහෙම කරන්න එපා මං පවුනේ. නෑ ඕනේ. ඔයා කැමති නැති නිසා එහෙම කිව්වේ. අනේ අයියේ විහිළුවක් නෑ. මං ආසයි ඔයා ළඟට වෙලා ඉන්න. වෙන මොනවටද ආස? ඉතින් ඇය හොරතල් වෙනවාය. තම තුරුලට වී එලසින් හොරතල් වන සිය තාරාපැටියා දෙස මිතේෂ් බලා සිටියේ ආසාවෙනි. ඉතින් ඔහු ජීවිතේ විඳින්නේ දැන්ය. හොඳම දේවල් ජීවිතයට ලැබෙන්නේ පරක් වෙලා කියනවනේ. මිතේෂ්ගේ ජීවිතේත් ඒ වගේය. මොකුත් නෑ. ඔහොම රතු වෙන්න එපා බං. මෙතනම හනිමුන් එක වෙයි හොඳේ. හනිමුන් එක දවසේ කඩාගෙන බිඳගෙන ඇවිල්ලා දැන් කට ඇරියොත් හනිමුන් එකමයි. බෑ නුවරඑළිය යනකම් කතා කරන්න එපා. මොකද්ද? නුවරඑළිය යමු කිව්වේ හනිමුන්ද? මං හිතුවේ රිලැක්ස් වෙලා යනවා කියලානේ. හරි නරකයි අප්පා. ඕනි නෑ. නිකන් ගිහින් යමු. ඇය ඔහුගෙන් මිදී ద్వාරය වෙත ගමන් කරන විට ඔහු නැවතත් ඇයව අතින් ඇද ඔහු දොරලට ගන්නට වූයේ ඒ කපුලද සිපගෙනය. පිස්සුද? මගේ නෝනා චීස් කෑල්ල වගේ ඉද්දි නුවරඑළිය සීතලේ නිකන් ඉඳලා මං සතියක් එහෙ ඉමු කිව්වේ හනිමුන් යන තමයි. හරිම වල් මෙයානම්. මං එන්නේ සතියක් ඉන්න. ඒක බලාගමුකෝ ගියාම යයි මාව දාලා මෙන්න කියලා. මං දන්නවනේ ඉතින් මගේ තාරපැටිය ගැන. කටින් 100ක් දේවල් කිව්වා. ඔයා බලන් ඉන්නේ මං යාව ළඟට අරන් හොරතල් කරන කන්නේ. මං කිස් කරන කන්නේ බලන් ඉන්නේ. මාව අවුස් ඉන්න මිසක් ගැලවෙන්න ඕන කමක් ඔයාට නෑනේ. මෙන්න මෙහෙ ඉන්නානේ යන්න විකාර කියවනවා. හෝ මැඩම් මොකෝ හදිස්සි කොහෙද පැනලා දුවන්න හදන්නේ? ඔයා නම් තේෂ්. ඇයි මොකද? මහ දඟයෙක්.
කෝර ඉස්සර හිටපු තැම්පත් කොල්ලා. මගේ සැනසීම නැති කරේ උඹනේ බං. පන්සලක් වගේ තිබ්බ මගේ ජීවිතේට ගාන්ටාරේ විතරයි අඩු උනේ. දැන් ඒකත් හරි. මගේ සීල බින්දලා දැන් අහනවා කෝ කියලා තැම්පත් කොල්ලා. ඔයා සීල් බින්දගෙන මුල් සිඳගෙන ඉන්න මං කුසුමක්ද? කුසුමක් වගේ තමයි ඉතින්. කන්ට්‍රෝල් එකේ හිටියට මගේ සීල බින්දුනේ එදා බලන්න ආව දවසමයි. ඇත්තමයි අනික. මෙතුළු මගේ ජීවිතේ හිටියේ නැත්තම් මං එදාම උඹව බැඳලා. එහෙනම් මේ වෙද්දි අපිට පපාලක් ඉන්නවා. තේෂ් ඔයාලා අනේ මන්ද අප්පා මේ කටනා මොකෝ මම දැන් ආශ්‍රය කරන්නේ chat box එකක් නිසා මගේ නිහඬ පිළිවෙතට සමුදුන්නා. හොඳ නැද්ද? හොඳයි. හැබැයි මං ඔය වගේ කතා නම් කියන්නේ හොඳේ. ඔව් ඒකනේ මේ මං කියන්නේ. තමන්ගේ ගෑණි ගාව මොන ලැජ්ජාවක්ද බං. අනික මම අපිට ගෑණි එක කියවන්නේ. ඔහු එසේ කියමින් නැවතත් බර වූයේ ඇයගේ ගෙලටය. මෙවර මදක් රළු විදියට ඇයට රිදෙන්නම සැපමින් සිප ගන්නට විය. ගෙල පුරා දඟ කළ ඒ හිතුවාකාර දෙතොල් ඇයගේ රෝසතොල් අල්ලගන්නේ ඉන් පසුවය. සොරි. දෙදෙනාගේම දැහැන බිඳුනේ නෙතින්ගේ පැමිණීම සමගය. සිතාරා කෝලයෙන් මිතේෂ්ගේ පපුවේ ගුලිවන විට මිතේෂ් තම මිතුරා දෙස බැලුවේ නොරිසුමනි. මොකද්ද බං කරන්නේ? කවුද දන්නේ උඹ පින්කස්සට වෙලා උඹ තාරපැටියගේ හොට කනවා කියලා? තරක්කු නිසා බලන්න ආවේ. බලපංකෝ ඉතින් නිදහස ලව් කරන්නවත් දෙන්නේ නැහනේ. මිතේෂ් පවසන විට සිතාරා ඔහුගේ අතට පහරක් ගැසුවේ නෙතින්ටද සිනහවක් නැගිද්දීය. කරන මගුලා ගෙදර ගිහින් කරගනින්. දැන් යමන්කෝ බඩගිනි බං. උඹට ඔය තියෙන්නේ පැහැදිලි ඉරිසියාව. ඔහොම කරන්න එපා යකෝ. තොට ගෙම්බෙක්වත් සෙට් වෙන එකක් නෑ හොඳේ. පළ. මම යනවා ඉක්මනට වරේ. හරි පළ. අපි දෙන්න විනාඩි 5න් එනවා. මෙතින් යන්නට ගියේ hina වෙවිය. ඉතින් තම මිතුරා සැබෑ ආදරේ විඳින්නේ දැන් බව නැතින් දන්නේය. ඉතින් ඔහුට සතුටුය. නැතින් ගියද සිතාර නම් ඉන්නේ කේන්තියෙනි. මිතේෂ් අය දෙසට හැරුණේ නැතින් ගිය පසුවය. අපි කොහෙන්ද නෝනා නැවතුනේ? ගුටි කන්න එපා. බලන්නකො නැතින් අය මොනවා හිතුවත් දන්නේ. මොනවා හිතන්නද? ඌ හිතන්නේ ති ලස්සනට ගැලපෙන ජෝඩුව කියලා. අනික මං පිට ගෑණියෙක් කිස් කරාදේ. ඒ වුණාට අනේ මෙන්න මෙහි වරින් බා. හොඳම ටික ඇවිල්ලා අරු කෑවා. ඉතුරු ටිකේ ඔයත් කෑ ගහන්න එපා. අනේ අයියේ අම්මෝ අර ළමයි බලන් ඉන්නවනේ. යමු ඉතින්. හැබැයි ඊට කලින් අපේ වැඩේ ඉවර කරලා යමු. ඇයට තවත් කිසිවක් පවසන්න නොදී ඔහු බර වූයේ නැවතත් ඇයගේ දෙතොලටය. නමුත් ඇය මෙවර නම් දඟලන්නට විය. ඇය ගැලවීමට උත්සාහ කරමින් ඔහුව තල්ලු කරන්නට තැත් කරද්දී ඔහු ඇයගේ දෙතොල් රළු ලෙස සපමින් සිප ගන්නට වූයේ ඇයගේ දැඟලීම නිසාමය. විනාඩි 2-3ක් එසේ සිපගෙන ඇයකින් ඈත් වුණ ඔහු ඇයගේ මුව දෙපසින් අල්ලා ගත්තේ මොහොනට එබෙමිනි. මොකද දඟලුවේ? ඔහු අසන්නේ ඇයගේ මුව දෙපසින් අල්ලාගෙන කෙටි හාදු ඇයගේ දෙතොලට දෙන අතරේය. ආපහු දඟලුවොත් මේක තමයි වෙන්නේ. ඇයට කිසිත් පැවසීමට නොහැකිය. මන්ද ඔහු කතා කරන්නේ ඇයගේ දෙතොලට කෙටි හාදු දෙන ගමන්ය. ඊළඟ සැරේ නම් රිදෙන්නම හපනවා හරිද? යන් දැන් රතු වෙලා මගේ තාරපැටියා. ඔයා මට රිද්දෝ අයියේ මේ බලන්නකෝ ලිප්ස් දැන් දැවිල්ලයි. කෝ බලන්න. සිතාරා මුහුණත් පොළොටු කරගෙන පවසන විට මිතේෂ් නැවත ඇයගේ මුහුණට එබි ඇයගේ දෙතොල සිපගත්තේ සියුම්බය. ඔයාගේ ඇස් තියෙන්නේ කටේද? ඔය බලපු හැටිද? එහෙනම් ආයෙ බලන්නද? මෙන්න මෙහි එන්නනේ යන්න කෝලම් කරනවා. ඇය ඔහුගේ අතින් ඇදගෙනම පුහුණුවීම් ශාලාවෙන් පිටතට පැමිණියේ තවත් සිටියහොත් පරක්කු වෙන නිසාමය. රාත්‍රී 7 වී තිබූ බැවින් සියල්ලන්ම මොහොදු වෙරළ අස්සල අවන්හලකට ගොඩ විය. ආහාර ඇනවුම බාරදී සියලු දෙනා අසුන් ගත්තේ මොහොත දෙස බලමිනි. සින්දුවක් කියමුද? අයියෝ ගිටාර එක අරන් එන්න තිබ්බා ප්‍රාදේ. ඉන්න බලමු. මෙයාලා ගාවත් ඇති. එස්සේ පැවසූ ලුදීෂ අවන්හල තුලට ගියේය. විනාඩි කිහිපයකින් ඔහු නැවත පැමිණියේ ගිටාරයක් අතතිවය. ඉතින් සියමිතුරන් එක් වූ විට ගීත ගායනය නම් වරදින්නේම නැත. කොෆු අඩි තිබුණද? උඹ ගහනවද මං ගහන්නද? උඹ ගහපන්. කවුද කියන්නේ? මොකද්ද කියන්නේ? කෝ දෙන්න මං කියන්න. ඔයාට සින්දු කියන්න පුළුවන්ද අයියේ? FB නොදැම්මට අපිට සින්දු කියන්න පුළුවන් නැද්ද බන්නේ තියා? අනිවා මේ ඉතින් ඉස්කෝලේ යන කාලේ හිටපු සුපිරි ගායකයෙක් තමයි.
මිතේෂ් සිතාරා අතින් ගිටාරය ගන්නට වූයේ එසේ පවසමිනි. ඔව්, අය නොදත් නම් ඒ ඔහුටද ගායනය කළ හැකි බවය. නමුත් මෙතුලි හමු වූ පසු ඔහු ගායනයට සමුදෙන්නට විය. කිමද අය ගීත ගායනයට ප්‍රියතාවයක් නොදැක් වූ නිසාය. සඳවත හසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදානුයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙමලියා මිතේෂ් ගිටාරය වාදනය කරමින් ගායනය ආරම්භ කළේය. ඔහු ගායනා කරන විට සිතාරාට ආස හිතුණි. හේතුව ඔහුගේ ගායනය එතරම්ම මිහිරිය. මගේ පාළු ජීවිතයේ තනියට තනිකම රැඳුනේ ඔය නුහුරු නෙතු බැල්මේ පුරුහිතවත් කම තිබුණේ තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදානුයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙමලියා දිගුනිල ඇස්න් රහසේ ඉගිලෙයි නොපෙනෙන මානේ මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදානුයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙමලියා සඳවත හසින් වැටිලා උන්නද මන්දා මිදුලේ නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්නවා හැරදානුයා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙමලියා පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙමලියා මිතේෂ් ගීතය අවසන් කළේ සියල්ලන්ගේම අත්පොරසන්නාදය මැදය. ඉතින් ඔහු අසලටම වී සතුටින් ඉපිලෙන ඔහුගේ තාරපැටියා දෙස මිතේෂ් බලා සිටියේ අසාවෙනි. "වව්! ඔනේ හරිම ලස්සනයි අයියේ." "Thank you. අපරාධි කියන්න බෑ කොම්ෆු. උඹට නම් සෙට් වෙලා තියෙන්නේ හරියනම සැමියා. නේ මොකෝ කියන්නේ? නිකන් ඉන්නේ සින්දුවක් කරමුද? දෙන්නටම සින්දු කියන්න පුළුවන් එකේ පොඩි ප්‍රයෝජනයක් ගමු. ඔක්කොටම සින්දු කියන්න පුළුවන් එකේ එක්ක අපි මියුසික් බෑන්ඩ් එකක් දාමුද?" ලුදීෂ පවසා අවසන් වනවත් සමගම දිශාන්ද හඬ අවදි කළේය. ඔහු පැවසුවොත් ඉතින් එවැනි දෙයකි. "උඹලා දාගන්න රබර් බෑන්ඩ් එකක් දාගනින්. මං ඕනි නම් මැනේජර් එන්න. මොකද මං සින්දු කිව්වොත් ආයෙ උඹලා කාටවත් බෑන්ඩ් ගහන්න වෙන්නේ නැහැ." "ඒ නෙතින්ය." ඔහු පවසන්නේ සත්‍යකි.
ඔහුට ගීත ගායනය නොහැකිය. ඔහු පාසල් සමයේ මලල ක්‍රීඩකයෙකි. මිතේෂ් සංගීතය සමග සිටින විට නැතින් සිටියේ ක්‍රීඩා පිටියේය. හරි බෑන් පස්සේ දාමු. අනේ තව එකක් කියන්නකො තේෂ්. ඔන්න මිතේෂ් අයියේ අද නම් මේකෙන් බේරෙන්න වෙන්නේ නැහැ. දැන් ඔයාට දිගටම සින්දු කී තමයි ඉන්න වෙන්නේ. අපිට දීපු වදී අද ඉඳලා ඔන්න ඔයාට. සිරාවටම අයියේ මේක අපිට දස වද දුන්න සින්දු නිසා. දැන් ඔන්න අපි නිදහස්. ඔව් ඔයි නෑ ඔබලගේ මහලුකු සින්දු. මම මෙච්චර කල් අහන් ඉන්න පුළුවන් කමකට ඇහුවා නෙමෙයි. හිතන් ඉන්නේ එහෙන ගායකව කියලා. ඕනි නෑ. මගේ මහත්තයා ඉන්නවනේ. උඹලා මට ලොකු කන් දැම්මට මගේ තේෂෙම නෑ. නේද අයියේ? මම වෙනුවෙන් සින් කරනවානේ. කියන්නම් වස්තුවේ මගේ කෙල්ලට නැතු වෙන කාට සින්දු කියන්නද? අම්බෝ කොහොමද ඒ ටෝක් එක? කොරනේ ඩීමෝ. ඔන්න ඕක තමයි බං මම ඔබට ඉදා ඉඳලම කිව්වේ මුන් දෙන්න පස්සේ බඩ ගන්න වෙලේ කෙල්ල දෙන්නෙක් දාගමු කියලා. කොහෙද බැහුවද? දැන් බලපන් මුන් පෞල් පන්සල් වල අපිට කොකම් පානවා. අපි මුන්ට තාම කඩේ යනවා. දිශාන් පවසද්දී ලුදීෂගේ මුහුණ හතරස් විය. අනිත් අයට නම් හිනාය. නමුත් කතාව නම් ඇත්තය. මේ මාත් පෞල් පන්සල් වෙනකන් දිගටම කඩේ යනවා. ඔව් ඔබ කියනකන් හිටියේ. අනේ ඇත්තමයි ටිග්‍රස්. උඹත් ඉක්මනට මොකෙක් හරි හොයන් පිළිවෙලක් යන් අපිට කෙල්ලෙක් දාගන්න. නැද්ද බන් ලූඩෝ? ඔව්වා මැරෙන්න කලින් අපි ලව් කරන්න එපේ. තොපේ ඊලව්ම බල ඉන්න බෑනේ මැරෙනකම්. ආපෝ හරි වදේ. මං අතින් දාලා හරි මංගල කිංකිණියකින් උඹලා දෙන්නට මනමාලිය දෙන්නේ කොහෙල දෙන්න. දැන්වත් ඔය අඬ වෙඩියව නාටකම් කුසින්දුවක් අහන්න. අහමු. මිතුරන්ගේ රණ්ඩු සරුවල් අවසානයේ නැවතත් මිතේෂ් ඔහුගේ හඬ අවදි කරන්නට විය. මෙවර ඔහු මද වේලාවක් සිතාරා දෙස බලා හිඳ ගායනය ආරම්භුවේය. කතා පවසන්නේ සුමුදු වදන්ත පලන්නේ ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැන යන්නේ කොලවදන් මුමුණන්නේ මගේ පුංචි හැඩකාරී. මෙවර ඔහුගේ ගායනය සැවොම මවිතයට පත් කළේය. විශේෂයෙන්ම සිතාරවය. ඒ ඔහු තෝරගත් ගීතය නිසාය. ඉතින් ඒ ඇයයි. ඔහු පවසන විසේකාර අරුමැත්තිය ඇයයි. කඳුළු විතිරුණා මගේ ජීවිතේ පැයු හිරුසේ ඔබ නිතිනා දිවියේ සොඳුරුම තැන හිඳුනා ගොයමේ අරුමය කිරිවදිනා මගේ ආදරේ. අවසන් කොටස ගැහැණු කෙනෙක් ගායනා කළද මිතේෂ් එය ඔහුගේ හඬින් ගායනා කළේ ඔහුට සහාය වීමට කෙනෙකු මෙහි නොමැති වීම නිසාය. විසේකාර අරුමැත්ති නෙතින් කතා පවසන්නේ සුමුදු වදන්ත පලන්නේ ගමේ පුංචි අඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන කීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ.
කතා පවසන්නේ සුමුදු වදන්තෙ පලන්නේ ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැන යන්නේ කෝල වදන් මුමුණන්නේ මගේ පුංචි හැඩකාරී අරුමේ හීන රැඳුණුදා නියරේ පාද පෙතලුණා හදෙහි ගැස්ම වැඩි වුණා මගේ ආදරේ හීනේ නැකත් ලියුණුදා ඇඹුලේ රසය වැඩි වුණා සතුටේ කඳුළු ඉතිරුණා මගේ ජීවිතයේ පැයු හිරුසේ ඔබ නිතිනා දිවියේ සඳුරුම තැන හිදුනා ගොයමේ අරුමය කිරිවදිනා මගේ ආදරේ විසේකාර අරුමැත්ති නෙතින් කතා පවසන්නේ සුමුදු අදන්තෙ බලන්නේ ගමේ පුංචි හැඩකාරේ හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති හිතට හොරා පැන යන්නේ කෝල වදන් මුමුණන්නේ මගේ පුංචි හැඩකාරේ ගායනය අවසන් වන තුරුම සිතාරා එය අසා සිටියේ බැහැනකට සමවැදීමෙන්ය. කිමද ඔහුගේ ගායනයට ඇය එතරම් ආසය. රාත්‍රී ආහාරයට පසු සියල්ලන්ම නිවස බලා යන්නට වුණි. නිතේෂ් සහ සිතාරාද ඔවුන්ගේ නිවස වෙත ආවේ බොහෝ රෑවිය. ඔන්න අද නම් අපේ රූම් එකට යන්නේ. අනේ මට බෑ. මං යන්නේ මගේ අයියේ නිවින්ට යන්නකෝ. මොකද්ද කරන්නේ? කට මං කිව්වනේ යන්නේ අපේ රූම් එකට කියලා. ඇයට වදන් සම්පූර්ණ කිරීමට නොදීම ඔහු ඇයව ඔසවාගෙන ගියේ උඩුමහලේ ඇති ඔවුන්ගේ කාමරය වෙතය. සිතාරා මීට පෙර එහි ගොස් නැත. ඇය මෙහි ආ දවසේ සිටම එම කාමරය ඇයට තහනම් විය. එනිසායි ඇය එහි යාමට අදිමදි කරන්නේ. අනේ අයියේ බෑ මාව නිවින්ට යන්නකෝ මට යන්න බෑ. අනේ ඇයි වස්තුවේ ඇයි ඔය අකමැති රූම් එකට යන්න? නිතේෂ්ට පුදුමය. ඇය මෙතරම් එහි යාමට අකමැති මන්ද? ඔහු අසද්දී සිතාරා ඉකිගසන්ට වූයේ නිතේෂ්ව කලබල කරමිනි. ඔහු බයටම ඇයව උඩුමහලේ ගෙනින් ලැබුවේය. අනේ මේ බලන්නකෝ මැනික ඇයිනේ කියනු කැයිනේ අඬන්නේ. ඔයා එදා මට කිව්වේ ඒකට එන්න එපා කියලා. අනේ වස්තුවේ ඒදා කේන්ති කියන්නේ කිව්වේ. මේ අහන්නකෝ ඒක අපි දෙන්න රූම් එකනේ. මගේ මැනිකට ඒකට යන්න මොකටද අයිතියක්? මම එපා කිව්වත් ඔයාට ඒකට යන්න පුළුවන් නේ. හරි දැන් අරන් නැතු ඉන්නකෝ. එන්න යන්න. මම එක්කයි යන්නේ. එන්නකෝ. ඉතින් නිවසට ආ මුල්ම දිනේ තමා පැවසූ වදන් හමුවේ ඇයට බොහෝ රිදී ඇති බව මිතේෂ් දැන් දන්නවාය. ඔහු ඇයගේ කඳුළු පිස දමා කාමරය වෙත අතින් අල්ලන් හෙමින් ඇවිදින්නට වූයේ තමාගේ ක්‍රියාවන් නිසාම සිය ආදරණීය බිරිඳ විදපා ඇති බවට තමාටම හිතින් දොස් නගා ගනිමිනි. දොර අරින්න මැනික. බය නැතුව අරින්න. ඇය හෙමින් දොරේ අගුල ඇර ඇතුල් විය. ඔහුද ඇය පසුපසින් පැමිණියේය. ඔහු කාමරයේ විදුලි බුබල දැල් වූ විටයි ඇය කාමරය හරිහැටි දුටුවේ. ඉතින් දිවියේ ප්‍රථම වතාවට ඇය ඇයගේ නිදන කාමරය දුටුවේ දැනිය. ඔහු විත් ඇයගේ පිටුපසින් වැළඳගෙන ඇයගේ උරහිසට නිකට තියා ගන්නේ ඇයව තදින් වැළඳ ගනිමිනි. කාමරය පුරාම සිතාරා දැස් යවුවේ පුදුමයිනි. ඔවුන්ගේ සායනයට උඩින් බිත්තේ සවිකර තිබුණේ තරමක් විශාල ඔවුන් දෙදෙනාගේ මංගල ඡායාරූපයය. සායනයට එක් පසකින් සුදු පැහැති කණ්ණාඩි මේසයකි. එහි උඩද ඔවුන් දෙදෙනාගේ මංගල දිනයේදීම ගත් තවත් ඡායාරූපයක් විය. සායනයට අනිත් පසින් කුඩා මේසයකි. එහි උඩ ලාම්පුවක් සමග ඇයගේ ලස්සන තනි ඡායාරූපයක්ද විය. සායනයට ඉදිරිපසින් රූපවාහිනියක් සමග විශාල සුදු පැහැති කබඩයක්ද
එහි එක් පසක සෝෆාවක් සමග ටීපෝවක්ද අනෙක් පස නාන කාමරයේ සමග බැල්කනියක්ද විය. ලස්සනයිද? තීෂ්මේ මම මේක හැදුවේ කවද්ද දන්නවද? ඔයා රත්නපුරේ ගිය දවසේ. මොකද්ද? ඔයා ගියාම හරි පාළුයි මැනික. ඉතින් මම ඔයාව මගේ පේනමානේ තියාගත්තා. අර පේනවද? අතන ඉන්න මගේ තාර පැටියව. ඔයා නැති දවස්වල මම හැමදේම කිව්වේ එයාට. එයා තමයි මගේ තනියට හිටියේ. ඔහු පවසන්නේ සායනය අසල ඇති ඇයගේ තනි ඡායාරූපය පෙන්වමිනි. ඇයගේ බඳ වටා එතී තිබූ ඔහුගේ දෑත් තදින් අල්ලා මුහුණ ඔහු දෙසට හරවා ඔහුගේ කකුලක් තදින් සිපගත්තේ ඔහු කෙරෙහි දැනුණ අසීමිත සෙනෙහස නිසාවෙනි. මං ආදරේ තේෂ්. ඔහුත් ඇයගේ කකුලට කෙටි හාදුවක් දී ඇයව දෝතටගෙන සෝෆාවේ ඉඳගන්නේ ඇයව උකුලට ගනිමිනි. දන්නවද තාරා? මේ රූම් එක අද තරම් ලස්සනට මම දැක්කේ නෑ මීට කලින්. අද මගේ රූම් එක පිරිලා වගේ. වෙනද මේක දැනුනේ නැති සැනසීමක් දැනෙනවා. ඒ ඔයා නිසා. ඒ සැනසීම කලින් තිබුණේ පහළ තිබුණ ඔයාගේ රූම් එකේ. ඒකයි මම ඔයා නැති වෙලාවට ඒකේ ඉන්නේ. ඒ දැන් මට දැනෙන්නේ සැනසීම මේ රූම් එකේ තියනවා කියලා. ඇත්තමයි. ඔයා මගේ ළඟ ඉන්නකොට හිතට පුදුම නිදහස්. මට දැනෙන්නේ මට මාව මගේ ඇරිලා ඉඳලා හම්බුණා වගේ. මංමයි ඔයා ළඟදී. අයියේ මං හිතන්නේ ඔයාට උනා. ඔයා ඔය උණ විකාරෙන් කියවන්නේ. ඔහු පවසන සියල්ලම අසා සිටි ඇය ඔහුගේ නළල මත අත තැබුවේ මිතේෂ්ගේ දැස් සිහින් වන විටය. ඉතින් ඇයට විහිළුය. මම මෙච්චර සීරියස් දෙයක් කියනවා. මේක එකක් ජෝක් එකකට අරන්. අනේ ඔයාට ඔය සීරියස් මූඩ් එක සෙට් නෑ අප්පා. නපුරු රකුසු මූඩ් එක තමයි මැච් වෙන්නේ. ඇත්තද නෝනා? කැමතිද අදරයට මගේ රකුසු වර්ෂන් එක බලන්න? මම යක්කුන්ට බයයි අයියේ. ඒ නිසා රැට නම් බෑ. පිස්සි. කෝ එන්න ටිකක් තුරුල් වෙලා ඉන්න. ඊට පස්සේ වොෂ් එකක් දාමු. බෑ. ඇයි? ඔයා දැන් කොහොමද මාව තුරුල් කරගන්න හදන්නේ? නැත්තම් ඉතින් බෑ. ඔය ෂර්ට් එක ගලවන්න. නැත්තම් නම් මං ඉන්නේ ළඟට. එහෙනම් ඉතින් මටත් කොන්දේසියක් දාන්න වෙනවා. ඒ මොකද්ද? ඔයාත් ඔය ටී-ෂර්ට් එක ගලවලෙන්න. මොකටද මං විතරක් ගලවන්නේ? මිතේෂ් පවසද්දී ඇයගේ මුහුණ ඇඹුල් විය. ඇයගේ ගත දෙස ඔහු දෙසත් බලන්නට වූයේ මුහුණත් පුලුටු කරගෙනය. අනේ තේෂ්. ඇයි මොකද? මට ලැජ්ජයි. ඉතින් මටත් ලැජ්ජයි. අනේ ඔයා කොල්ලෙක් නේ. ඉතින් බං කොල්ලන්ගේ ලැජ්ජන හර නැද්ද? ඔයා ගැලෙව්වොත් මාත් ගලවනවා. නැත්තම් මං ගලවන්නෙත් නෑ. මෙයා හොඳට මගේ පපුවට වෙලා උණුහුමට ඉන්නයි මං වේලෙන්නයි. ඒවනම් හඳේ නංගි වෙන වෙලාවල් වලට කමක් නෑ පිටනේ. දැන් ඉන්නේ අපි දෙන්න විතරයි. අනික ඉන්නේ අපේ රූම් එකේ. දැන් නම් ඒව හරියන්නේ නෑ. මං ගලවන්න ඔයත් ගලවන්න ඕන. ඕන්නේ නෑ. ඔයා ගලවන්න ඕනේ නෑ. මං ඔහොම තුරුල් වෙන්න. ඉතින් ඇය වෙනත් යමක් නොපවසාම ඔහුට තුරුල් වෙද්දී නම් ඔහුට දුක හිතුණි. ඔහු ඇයට කළේ විහිළුවකි. අනේ වස්තුවේ මම විහිළුවක් කරේ. කොයින් මම ෂර්ට් එක ගලවන්න. එපා. ඇයි? මොඩ බෑනේ. ඔයා ගලවන්න ඕනි නෑ මං ගලවන්නම්. ඔහු කමිසය ගලවා දමමින් ඇයව තුරුලට ගත්තේ ඇයත් ඒ උණුහුමට ගුලි වෙන විටය. කසාදයක වෙස්ගත් මාරයා 15 වන කොටස අදින් අවසන්. ඊළඟ කොටසින් හමු වෙනතුරු හැමෝටම සුබ දවසක්.